ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ලංකාවේ පුරවැසියෙක්ට ගුවන් නියමුවෙක් එහෙම නැත්නම් පයිලට් කෙනෙක් වෙන්න පුළුවන් ලෝකේ තියෙන එකම ෆ්‍රී ක්‍රමය. එහෙම නැත්නම් මුදල් නොගෙවා ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන් එකම ක්‍රමය ගැන කතා කරන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න විස්තර ඔක්කොම දැනගන්න. අපි ගුවන් නියමුවෙක් වෙනවා කියන එක ලංකාවේ ලෝකේ ගොඩ දෙනෙක්ගේ හීනයක්. ඒත් ලංකාවේ ගත්තත් ලෝකේ අනිත් රටවල් වල ගත්තත් මේ ගුවන් නියමුවෙක් වෙනවා කියන එක හරිම කොස්ට්ලි දෙයක්, එක්ස්පෙන්සිව් දෙයක්, සෑහෙන වියදම් වෙන දෙයක්. ඉතින් ගොඩක් මිනිස්සු තමන්ගේ පොඩි කාලේ කොහොම හීනයක් තිබ්බත් මේ ගුවන් නියමුවෙක් වෙනවා කියන එක ලොකු වෙද්දි හිතින් හිමීට අතහැරලා දානවා. මොකද සාමාන්‍ය ධනවත් කියලා අපි හිතන පවුලකට පවා මේ වගේ දෙයක් ඇෆෝඩ් කරන්න අමාරු වෙන්න පුළුවන්, දරා ගන්න අමාරු වෙන්න පුළුවන් දෙමව්පියෙක්ට මේ වගේ කාලයක විශේෂයෙන්ම. ඒත් මගේ වාසනාවකට මම මගේ පාසල් අධ්‍යාපනය නිමා කළා. විශ්වවිද්‍යාලයට පිවිසුම් ලැබුවටත් පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් මට අවස්ථාවක් හම්බෙනවා ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන් මාර්ගයක් වියදම් නොකර. ඉතින් අපි එකින් එක කතා කරමු මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද, තියෙන්නේ කොහෙද, ජොයින් වෙන්නේ කොහොමද, අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක ගැන. ඉතින් මුලින්ම කියනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි ප්‍රොෆෙෂනල් පයිලට් BSc. ඒක යුනිවර්සිටි එකෙන් දීලා තියෙන නම. ඉතින් යුරෝප් වල හංගේරියාවේ ඔයාලා ගොඩ දෙනෙක් දැනටමත් අහලා ඇති රටේ නම සමහර අය දන්නේ නැත්නම් රොමේනියාව, ඕස්ට්‍රේලියාව, යුක්‍රේනය වගේ රටවල් වලට අසල්වැසි වෙච්ච මධ්‍යම යුරෝපයේ තියෙන රටක් තමයි හංගේරියාව කියන්නේ. දියුණුව වශයෙන් ගත්තොත් එහෙම යුරෝප් වල අනිත් රටවල් තරම් නැතත් සාමාන්‍ය හොඳ සංවර්ධනයක් තියෙන ලංකාවට සාපේක්ෂව සෑහෙන ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්. ඉතින් මෙහි තියෙනවා ස්කෝලර්ෂිප් එකක්, ස්ටිපෙන්ඩියම් හංගරිකම් කියලා. ඉතින් ලංකාවට පළවෙනි වතාවට හම්බෙන්නේ ස්කෝලර්ෂිප් එක 2023. ඉතින් මම 2023ම ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරලා මෙහෙට ඇවිල්ලා ඉන්නේ. දැන් දෙවෙනි බැච් එකත් ස්කෝලර්ෂිප් එකට ලංකාවෙන් එන්න තමයි තියෙන්නේ 2024 දී. යුනිවර්සිටි ඔෆ් ඩෙබ්‍රසන්. ඒ කියන්නේ ඩෙබ්‍රසන් නගරය හංගේරියාවේ ප්‍රධාන යුනිවර්සිටි එක. මෙහි යුනිවර්සිටි එකයි තියෙන නගරෙටම. ඒ යුනිවර්සිටි එක තමයි නගරේ ඔක්කොම ළමයි සහ පිට ළමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම ඉගෙන ගන්න ලොකු යුනිවර්සිටි එකක්. මේ වර්ල්ඩ් රැන්කින් එක ගත්තොත් එහෙම 700 800 අතර එහෙම නැත්නම් 600 700 අතර වගේ හැම වෙලෙම තියෙනවා මේ යුනිවර්සිටි එක. සහ මේ නගරයේ ඩෙබ්‍රසන් එයාපෝට් එකට ආපදව තියෙන ෆාර්ම ෆ්ලයිට් කියන ඕගනයිසේෂන් එක සම්බන්ධව දෙක එකතු වෙලා එයාලා ඉන්ටිග්‍රේටඩ් ATPL කෝස් එකක් හදලා තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි දැන් පයිලට් කෙනෙක් වෙන්න යන අය දන්නවා පයිලට් කෙනෙක් වෙන්න බැචලර්ස් ඩිග්‍රී එකක් ඉල්ලනවා. ඉතින් ওই ප්‍රශ්නයට විසඳුමක් විදියට අඩ්වයිසින් පයිලට් කෙනෙක් වෙන්න අමාරුයි මේ මෙන්න මේ හේතුවෙන් හින්දා එයාලයින් එකකින් බැචලර්ස් ඩිග්‍රී එකක් ඉල්ලනවා පයිලට් කෙනෙක් වෙද්දී. ඉතින් යුනිවර්සිටි එකෙන් මේ ගැන හිතලා යුනිවර්සිටි එකේ සමහර ඉන්ජිනියරින් කෝසස් මේකට ඉන්ක්ලූඩ් කරන ගමන් ෆ්ලයිට් ට්‍රේනින් එක සහ දෙකම එකට එකතු කරලා ප්‍රොෆෙෂනල් පයිලට් BSc කියන ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනවා. ඉතින් ඔයාලට ආයෙ මේක කරාට පස්සේ ඩිග්‍රී එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක බැචලර්ස් ඔෆ් සයන්ස්, බැචලර් ඔෆ් සයන්ස් කියන ඩිග්‍රී කැටගරි එක යටතේ තමයි පිරිනමන්නේ. ෆ්ලයිට් ට්‍රේනින් එක ගත්තහම ගොඩාක් කම්ප්ලීට්. ඒ කියන්නේ මෙහින් බිහි වෙච්ච පයිලට්ලා ලංකාවේ නැතුණාට ලංකාවේ පළවෙනි කෙනා මම වුණාට බංග්ලාදේශ්, ඉන්දියාවල ඕන තරම් රටවල් වල ගොඩ දෙනෙක් ඉන්නවා මේකෙන් ඉගෙනගෙන ගිහිල්ලා දැනට එයාලයින්ස් වල වැඩ කරන. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට මම කිව්වා වගේ යුනිවර්සිටි එකේ ස්ටඩීස් එක්කම ෆ්ලයිට් ට්‍රේනින් එක ෆුල් කම්ප්ලීට් ෆ්ලයිට් ට්‍රේනින් එකක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔයා යුනිවර්සිටි එක ඉගෙන ගත්තේ නැත්නම් ෆ්ලයිට් ට්‍රේනින් එක අවුරුදු 1.5ක් වගේ අය ඔයාට ලයිසන්ස් 3ක් කරන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 3.5ක් යනකම් යනවා. මොකද යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම්ස් උත් අපිට කරන්න තියෙන නිසා. ඉතින් ෆ්ලයිට් ට්‍රේනින් එක ගත්තහම ලයිසන්ස් කරන්න ඕනේ. අපි පයිලට්ස්ලා විදියට ලයිසන්ස් එකින් එක යන්න ඕනේ. ස්ටුඩන්ට් පයිලට් ලයිසන්ස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කට්ටිය ගන්නවා LAPL ලයිට් එයාක්‍රාෆ්ට් පයිලට් ලයිසන්ස්. ඊට පස්සේ
ප්‍රයිවට් පයිලට් ලයිසන්ස් PPL ඊට පස්සේ කමර්ෂල් පයිලට් ලයිසන්ස් CPL එතනින් එහාට ATPL. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ATPL යනකම් ඔයාට හම්බෙන. හැබැයි CPL යනකම් ක්ලියර්ලි ඔයාට හම්බෙනවා ෆ්ලයිට් අවර්ස් ක්ලියර් වෙලා. හැබැයි ATPL එක ෆ්‍රෝසන් ATPL එකක් හම්බෙනවා. ATPL සබ්ජෙක්ට් 13ම කරලා පාස් වෙන්න ඕනේ. 13ක් තමයි යුරෝප් වල තියෙන්නේ. මම හිතන්නේ ඉන්දියාව වගේ 14ක් තියෙන සබ්ජෙක්ට්ස් මෙහි 13ක් තියෙන ATPL සබ්ජෙක්ට්ස්. ATPL එක්සෑම්ස් 13 පාස් වෙලා ඔයා ට්‍රේනින් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට හම්බෙනවා ෆ්‍රෝසන් ATPL එක දක්වා. ඉතින් ෆ්‍රෝසන් ATPL කියන්නේ ඔයා ෆ්ලයිට් අවර්ස් කම්ප්ලීට් කරන්නේ නැතුව එක්සෑම්ස් ටික පාස් වුණාම ඔයාට තියරිටිකල් නොලෙජ් විතරයි තියෙන්නේ. ඔයා ෆ්ලයිට් අවර්ස් හදාගෙන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට හෝ වෙනත් කම්පැනි එකකට ජොයින් වෙලා ඔයා ෆ්ලයිට් අවර්ස් හදාගෙන තමයි ATPL එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ අරුණාම ඉන්ස්ට්‍රුමන්ට් රේටින් මල්ටි ක්‍රූ කෝපරේෂන් නයිට් VFR ඒ හැම ට්‍රේනින් එකක්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කිසිම අඩුපාඩුවක් නැතුව. ප්‍රෝග්‍රෑම් එක මට කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. මම දන්න හැම කෙනාම රෙකමන්ඩ් කරන මේක ඉගෙන ගත්ත කෙනෙක් කිසිම අඩුපාඩුවක් කියන්නේ නැහැ මේක ගැන. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේකට ජොයින් වෙන්නේ කොහොමද? ගොඩ දෙනට තියෙන ප්‍රශ්න සහ මම ජොයින් වුණේ කොහොමද කියන එක. ඉතින් මම A-levels වලින් පස්සේ මම කිව්වා වගේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක ලැබුවා කොළඹ විශ්වවිද්‍යාලයේ ෆිසිකල් සයන්ස් බැචලර්ස් ඩිග්‍රී එකට. ඉතින් මම ඒකේ ඉගෙන ගන්න තීරණය කරන්න කලින් මට මේ ලොකු උනන්දුවක් ඇති වුණා මේ ස්කෝලර්ෂිප්ස් කියන එක ගැන. මොකද තිබ්බ රටේ තත්ත්වයත් එක්ක ගොඩ දෙනෙක් ඉගෙන ගන්න රට යන්න ආසාවක් ඇති වුණා. අනිත් අයගේ ආකල්ප දැකලා සහ අනිත් අය යන්න ගොඩක් බලන් ඉන්නවා. ඒ වගේම ගොඩක් අන්ස්ටේබල් තත්ත්වයක් තිබ්බ රටේ. එතකොට මට ලොකු ආසාවක් තිබ්බා දැන් වියදම් කළා රට යනවටත් වඩා මේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා කියන එක මොන තරම් chance එකක්ද කියන්න දෙයක් නෑ. 100% ස්කෝලර්ෂිප් එකක් කියන්නේ පිනක් ලක් එක. කතා කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ කවුරු හරි ඔයාට රට යන්න නිකන් ගෙන ගන්න දෙනවා. ඔයා ලංකාවේ යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තොත් ඔයාගේ වියදමින් ඔයා කන්න බොන්න ඕනේ. අනිත් හැමදේම දරා ගන්න ඕනේ. ස්කෝලර්ෂිප් එකක් හම්බුනම 100% ස්කෝල් එකක් කියන්නේ මේ ස්ටිපෙන්ඩියම් හංගේරිකම එතකොට රොමේනියන් තුර්කියේ වගේ ස්කෝලර්ෂිප්ස් තියෙනවා. මේ 100% ස්කෝලර්ෂිප් කියන එක ඔයා ටියුෂන් ෆීස් 7ක්වත් ගෙවන්න. ටියුෂන් ෆීස් 7ක්වත් ගෙවන්න. යුනිවර්සිටි එකට ඒ දෙන ස්කෝලර්ෂිප් එක දෙන ෆවුන්ඩේෂන් එකෙන් මේ හැම 7ක්ම ගෙවනවා. හරිද? ඔයාට තියෙන්නේ ඉගෙන ගන්න. මහන්සි වෙලා කාලය කැප කරලා ඉගෙන ගන්න. 2 දැන් මට හම්බෙච්ච ස්කෝලර්ෂිප් එක ගත්තාම මාසෙ වියදම හම්බ වෙනවා. මට මෙහෙ ඇති වෙන්න ජීවත් වෙන්න මට මාසෙ වියදම හම්බ වෙනවා. සහ මම කුලියට තනක් ගත්තොත් කැම්පස් එකේ හොස්ටල් මට හම්බුනේ නැත්නම් මට ඒකටත් අමතරව දීමනාවක් හම්බ වෙනවා. වැටුපක් කියන බෑ දීමනාවක් හම්බෙන්නේ. ඉතින් ඒ මුදල යම් කිසි තාක් දුරකට මදි වෙන්න පුළුවන් මෙහෙ අපාර්ට්මන්ට් එකක් ගන්න. ඉතින් මෙහෙ සෑහෙන්න ගණන් අපාර්ට්මන්ට්ස් රූම්ස් බට් ඔයාට හොස්ටල් ගන්න පුළුවන් සරලවම. හොස්ටල් කිසිම අවුලක් නැහැ. මම මගේ ඩෝමෙට්‍රි එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ ඩෝමෙට්‍රි කියලා කියන්නේ හොස්ටල් කියලා නෙමෙයි. එහෙම ගත්තාම ඉගෙනීමේ වියදම, මාසෙ වියදම, මාසෙ කුලිය හැමදේම මට හම්බ වෙනවා. මට තියෙන්නේ මගේ පාඩු ඉගෙන ගන්න විතරයි. එකම දේ මහන්සිලා ඉගෙන ගත්තේ නැත්නම් එයාලා පෙන්වන අවශ්‍ය ක්‍රෙඩිට් රික්වයර්මන්ට්ස් තිබ්බේ නැත්නම් මට සිද්ධ වෙනවා ගෙදර යන්න. මේ ප්‍රෝග්‍රෑම් එක මේ යුනිවර්සිටි එකේ තියෙන අමාරුම ප්‍රෝග්‍රෑම් එක ළමයින්ගේ මතයට අනුව. මේ දෙකල් ඉගෙන ගත්ත ළමයින්ගේ මතයට අනුව. මොකද 150ක් විතරම ළමයි කෝස් එක පටන් ගත්තොත් කෝස් එක අතහැරලා යනවා. එක්ක ෆ්ලයියින් ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ එක්සෑම් ෆේල් වෙලා තියරිටිකල් එක්සෑම්ස් ෆේල් වෙලා ෆ්ලයිට් ස්කූල් එකේ ළමයි ගොඩක් අතහැරලා යනවා. ඉතින් ලොකු ඩෙඩිකේෂන් එකක් සහ කැපවීම උනන්දු වගේ දේවල් විතරයි ඔයාගෙන් අවශ්‍ය වෙන්නේ. මුදල් මේ දෙයක් කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ යුනිවර්සිටි එකට හෝ ෆ්ලයිට් ස්කූල් එකට ගෙවන්න. හැබැයි ෆ්‍රී කිව්වට ඇත්තටම ඔයා 7ක්වත් වියදම් කරන්න ඕනේ නැද්ද? ඒක දැන් තවත් ප්‍රශ්නයක්. 7ක්වත් වියදම් නොකර රටට එන්න අමාරුයි. හරිද? ඒ පළවෙනි දේ තමයි ඔයා
ෆ්ලයිට් ටිකට් එක ඔයා ගන්න මොකද ස්කොලර්ෂිප් එක හම්බුනාට ෆ්ලයිට් ටිකට් එක ඔයාට දාලා දෙන්නේ නැහැ ස්කොලර්ෂිප් ෆවුන්ඩේෂන් එකෙන් එහෙම දෙන ස්කොලර්ෂිප් එකක් තියෙනවා ලෝකේ මම දන්න තරමින් ඊට වඩා තියෙන්න පුළුවන් මෙක්ස් ස්කොලර්ෂිප් එක ජපාන් වල මේ ස්කොලර්ෂිප් එකේ ෆ්ලයිට් ටිකට් එක හම්බෙන්නේ නැහැ ඔයා ෆ්ලයිට් ටිකට් එක දාන්න ඕනේ වන් වේ මේ දවස්වල කිට් වෙන්න පුළුවන් ලක්ෂ 2කට හරිද වීසා ප්‍රොසෙස් එක ඔයා තනියම කරගන්න ඕනේ හැබැයි ඕන ඩොකියුමන්ට්ස් acceptance letter award letter හැම එකම යුනිවර්සිටි එකෙන් හම්බ වෙනවා ඔයාලට තියෙන්නේ දැන් අපිට අපි පළවෙනි බැච් එක නිසා වීසා ප්‍රශ්නයක් තිබ්බා හැබැයි ඒවා VFS එක හරහා කරලා අපිට පොඩි වියදමක් දරන්න වුණා VFS එකේ කුරියක වස්තු විදියට ඒ අරන්න වියදමක් තිබ්බේ නැහැ වීසා එකටත් ඒ හැමදේම නිරවුල්ව වුණා අන්තිමට මුලින් පොඩි ප්‍රශ්න තිබ්බත් කල්යන ප්‍රශ්නයක් තිබ්බ මොකද ඉන්දියාව හරහා තමයි අපි ඉන්දියන් එම්බසි එක හරහා වීසා දාන්න උන හංගේරියාව කියන රටට එම්බසි එකක් නැති හින්දා ලංකාවේ හැබැයි අන්තිමට අපි හැමදෙනාම අපි හිටිය 18 දිනක එක එක ප්‍රෝග්‍රෑම්ස් කරන ඒ හැමදෙනාම ප්‍රශ්නයක් නැතුව අන්තිමට හංගේරියාවට ආවා ඒ අරුණාම දැන් වෙන ප්‍රෝග්‍රෑම් එකකට ඔයා ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරොත් ඔයාට වෙන වියදම් ඇති වෙන්නේ නැහැ සරලවම ඔයා මෙහෙට ආවට පස්සේ ටිකට් එක දැම්මා ආවා වියදම් නැහැ හැබැයි පයිලටින් කරනවා නම් in my case ඔයාලට ඉයර්ලි කරන්න වෙනවා ක්ලාස් 1 මෙඩිකල් එකක් මේකට ෆ්ලයිට් ස්කූල් එකෙන්වත් ෆ්ලයිට් ස්කූල් එකෙන් ඔයාට හැමදේම ඕගනයිස් කරලා දෙනවා ඒ පේමන්ට් එක ඔයා දරා ගන්න ඕනේ සාමාන්‍යයෙන් ඒක වෙන්න පුළුවන් ෆස්ට් ටයිම් කරද්දී ඔයාට සයිකොලොජිකල් ටෙස්ට් එකකුත් එක්ක 1,70,000ක් මෙහි සල්ලි වලින් ඉතින් මම කන්වර්ෂන් එක කරන්න යන්නේ නැහැ හැබැයි මෙහි සල්ලි ලංකාවේ රුපියලගේ 0.85ක් විතර වෙන්නේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ඊට වඩා අඩු ප්‍රමාණයක් එන්නේ ඉයර්ලි 1,70,000ක් වියදම් කරන්න වෙනවා ක්ලාස් 1 මෙඩිකල් එකට. දෙවැනියට ඔයාගේ එක්සෑම් සබ්ස්ක්‍රිප්ෂන්ස්. ඉතින් ඔයා ATPL එක්සෑම්ස් වලට පුරුදු වෙන්න ඔන්ලයින් ඇප් එකක් හෝ ක්වෙස්චන් ඩේටාබේස් එකක් භාවිතා කරන්න නම් ඔයාට පුරුදු වෙන්න. ඉතින් එහෙම දෙයක් ඔයාට සල්ලි දීලා ගන්න සමහරලාට යුරෝ 120ක් වගේ මුදලක් මම හිතන්නේ අවුරුද්දකට ෆොරින්ස් වලින් ගත්තොත් 50000ක් වගේ ශ්‍රී ලංකාවේ සල්ලි වලින් රුපියල් වලින් ගත්තොත් ඊටත් වඩා අඩුයි වගේ ගාණක් වියදම් කරනවා ඒ වගේම ඩිග්‍රී කරන කාලෙට එක් වතාවක් ICAO ඉංග්‍රීසි ටෙස්ට් එක කරනවා කියන්නේ ඉන්ටර්නැෂනල් ඒවියේෂන් ඉංග්‍රීසි එක්සෑම් එකක් ඔයාට කරලා ඔයාගේ ඉංග්‍රීසි ප්‍රූව් කරන්න ඕනේ ෆ්ලයිට් ස්කූල් එකට මම මෙහෙම කරන්න මට ඉංග්‍රීසි දැනුම තියෙනවා කියන එක. ඉතින් එන්න කලින් ඔයා IELTS කරන්න ඕනේ නැහැ මොකද මෙතන ආවට පස්සේ ඔයා ICAO ELP එක කරලා ඔයාට ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක ප්‍රූව් කරන්න පුළුවන්. ඉතින් ඒ වියදම් ටික ගත්තාම සාපේක්ෂව පයිලට් කෙනෙක් සාමාන්‍යයෙන් දරන්න ඕන වියදම ගත්තාම අවුරුද්දකට අර ලක්ෂ 2.5ක් හෝ ඊට කිට්ටු වියදමක් දරන එක මම හිතන්නේ කිසිසේත්ම පාඩුවක් කියලා. මොකද ඩිග්‍රී එකේ වටිනාකම මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම අවුරුද්දකට ස්කෝලර්ෂිප් ෆවුන්ඩේෂන් එකෙන් ගෙවන යුනිවර්සිටි එකට සහ ෆ්ලයිට් ස්කූල් එකට ඩොලර් 35000ක මුදලක්. ඉතින් ඩොලර් 35000ක් කන්වර්ට් කරොත් එහෙම මම දන්නේ අවුරුදු 3මාරක් යනකම් ගෙවනවා. මුළු වියදම කෝටි 4කට විතර කිට්ටු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සල්ලියක් ඔයාට නිකන් ගෙන ගන්න හම්බුනාට පස්සේ අර දේ වියදම් නොකර අනේ මට ටිකට් එක දාන්න බෑ එහෙම මම හිතන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ට ඒ මුදල දරා ගන්න පුළුවන් අවුරුද්දකට ඒ වගේ මුදලක්. මොකද Tamanට අනිත් හැමදේම හම්බෙන නිසා වෙන වියදමක් නැති නිසා ඒ වියදම විතරක් කරගන්න එක මම හිතන්නේ කිසිම කෙනෙක්ට අමාරුයි කියලා. ඉතින් ඇප්ලයි කරනකොට මම කලින් කිව්වා වගේ කැම්පස් ඉවරලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකක් තියෙනවා mohe.gov.lk. ඉතින් ඔය ස්කෝලර්ෂිප් ගැන හොය ඉන්නකොට මේ වෙබ්සයිට් එකෙත් මගේ අවධානයට ආවා යම්කිසි YouTube channel එකකින් හරි මම දැකලා සහ මගේ යාළුවෝ මිත්‍රයෝ ස්කෝලර්ෂිප්ස් යුනිවර්සිටිස් වලට දාන ගමන් හිටියේ අපි සෙට් එකම. ඉතින් මම ඔය වෙබ්සයිට් එකේ ඇප්ලයි කරා මේ ස්ටිපෙන්ඩියම් හංගරිකම් කියන ප්‍රෝග්‍රෑම් එකට. බැචලර් ස්කෝලර්ෂිප් දෙන ලෝකේ බොහොම සුළුතර ස්කෝලර්ෂිප්ස් වලින් එකක් තමයි ස්ටිපෙන්ඩියම් හංගරිකම් කියන්නේ. ඒ කියන්නේ ඒ ලෙවල් වලින් කෙලින්ම ස්කෝලර්ෂිප්ස් ගන්න සෑහෙන අමාරුයි. මාස්ටර්ස් වල ස්කෝලර්ෂිප් තිබ්බට බැචලර්ස් වල ස්කෝලර්ෂිප්ස් නෑ. ඉතින් මගේ හිතේ පවා මම හිතන් හිටියේ
ඕකේ මම මෙකැනිකල් ඉංජිනීරින් වගේ දෙයක් ඇප්ලයි කරනවා කියලා. හැබැයි අන්තිමට මම මේක දැක්කා. වාසනාව. ඉතින් ඒ වෙලාවේ මම හිතුවා okay I'm going to go for this is the thing for me. ඉතින් ඒ වගේ chance එකක් කවදාවත් හම්බෙන්නේ නැහැ. මම පොඩි කාලේ ආසාවෙන් ඉඳපු දෙයක්. I went for it and apply කරද්දි මම වෙබ්සයිට් එකේ apply කරලා සහ වෙනම දැන් මම මේ වෙබ්සයිට් එකේ apply කරපුවම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි මගේ ඇප්ලිකේෂන් එක යන්නේ. ඊට පස්සේ මම වෙනම apply කරන්න වුණා මට. ආයෙත් මම apply කරන්න ඕනේ ස්ටිපෙන්ඩියම් හංගරිකම් වෙබ්සයිට් එකෙත් මෙයාලට වෙනම මම ඩිරෙක්ට්ලි ඇප්ලිකේෂන් එකක් කියවන්න ඕනේ. ඇප්ලිකේෂන් දෙකම දැම්මම තමයි මගේ ඇප්ලිකේෂන් එක ෆිල් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට තිබ්බ ඉන්ටර්විව් එකක්. ඉන්ටර්විව් එකේදී මගේ නෝමල් ඉන්ටර්විව් එකක් විදිහට এডুকেෂනල් ඉන්ටර්විව් එකක් තිබ්බේ. හැබැයි මම දැක්ක දෙයක් තමයි ළමයි සමහර අය ෆේල් වෙනවා. මොකද එයාලගේ ආකල්ප නිසා. ඔයාලා මෙතනට එනකොට ඔයාලා කියන්න ගියොත් මම ෆයිනෑන්ෂියලි ස්ටේබල්. එහෙම නැත්නම් ඔයාලට ඇත්තම සල්ලි තියෙනවා. හරිද? එහෙම නැත්නම් ඔයාලා මේකට උනන්දුවක් නැහැ වගේ නම් ඔයාලා මෙහෙට ඇවිල්ලා මෙහෙ පදිංචි වෙන්න ජීවත් වෙන්න බලන් එනවනම් ස්කෝලර්ෂිප් එකක් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඉතින් එහෙම ආකල්පයක් ඔයා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පෙන්නන්න ගියොත් එයාලා ගොඩක් දුරට ස්කෝලර්ෂිප් එක දෙන්නේ නැති වෙයි. මම කියන්නේ ඒක හංගන්න කියලා නෙමෙයි. හැබැයි ස්කෝලර්ෂිප් එකක් ලැබිය යුත්තේ ඒක ලැබෙන්න ඕන ළමෙක්ට. ෆයිනෑන්ෂියලි බැරියර්ස් තිබ්බත් තමන්ගේ උනන්දුව තියෙන දක්ෂ අර මට මේක තිබ්බේ නැහැ අරක තිබ්බේ නැහැ කියලා අඬන නෙමෙයි. ඒක තමන්ට පුළුවන් විදිහට කරගෙන යම් තාක් දුරකට හො ක්වොලිෆිකේෂන්ස් හදාගත්ත ඇත්තටම ස්කෝලර්ෂිප් එක ලැබෙන්න ඕන ළමයට තමයි ඒක ලැබෙන්න ඕන. ඒක තමයි මගේ ඩයිරෙක්ට්ලි අයිඩියා එක. ඉතින් එහෙම නොමිනේට් වුණාට පස්සේ ලංකාවෙන් මෙහි යුනිවර්සිටි එකෙන් ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට එක්සෑම්ස් තියෙනවා ෆිසික්ස් මැත්ස් වලට රිලේටඩ්. ඔය ඔක්කොම වෙලා ඇක්සෙප්ටන්ස් ලෙටර් එක එනවා, අවෝඩ් ලෙටර් එක එනවා. ඉතින් එතනින් එහාට මෙහෙට එන්න පුළුවන්. ඕක තමයි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක මම ගියපු. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක. ඉතින් මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය සුදුසුකම් ගත්තාම අංක එකට ඔයා ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. මට මතක සුදුසුකම් ටික මම කියන්නම් විශේෂම දේවල් ටික. අංක එකට ඔයා ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. දෙක තමයි ඉතින් මේක බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඔයා A levels ඉවර වෙලා අඩුම S3ක් අරගෙන පාස් වෙලා තියෙනවා. හැබැයි යුනිවර්සිටි එකෙන් ඉල්ලනවා ඔයා GCE ඇඩ්වාන්ස් ලෙවල් කරලා තියෙනවා නම් B3ක්වත් තාම තියෙන්න ඕනේ කියලා. හැබැයි in my case මට B3ක් තිබ්බේ නෑ. I had 2 B's and a C. combined maths වලට C එකක්, physics chemistry වලට B දෙකක් තමයි තිබ්බේ. හරිද? ඉතින් විශේෂම දෙයක් ඔයා maths ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම නැත්නම් ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් කරලා තියෙන්නත් ඕනේ ඇප්ලයි කරන්න නම්. මොකද පයිලටින් වලට වෙන රිලේටඩ් ස්ට්‍රීම් එකක් තියෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මැත්ස් කරපු කෙනෙක්ට තමයි ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න පුළුවන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් මැත්ස් කරලා B3ක් ඉල්ලනවා. හැබැයි ඔයා ඉන්ටර්විව් එකේ සහ එක්සෑම්ස් වල ස්කෝර් කරන විදිහ අනුව එයාලට සලකලා බලන්න පුළුවන්. ඒක ඊට වඩා සාමාන්‍ය අඩු රිසල්ට් එකක් තිබ්බත් තේරෙන එක ගොඩාක් අමාරු වෙන දෙයක් නෙමෙයි. ඔයා ඉන්ටර්විව්ස් වල හොඳටම කරොත් එක්සෑම්ස් වල ෆුල් ස්කෝර් කරොත් ලේසියෙන්ම ස්කෝලර්ෂිප් එක ගන්න පුළුවන්. දෙන්නේ ගොඩක් ලේසි, සාපේක්ෂව ලේසි. එක්සෑම්ස් ඉතින් තේරෙන එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. මෙතනට ආවට පස්සේ ඉන්න එක තමයි අමාරු දෙයක් අතරම. ඒ අරෙන්ඩ A level මම කිව්වගේ ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. A level වලට මේ රිසල්ට් එක තියෙන්න ඕනේ. සහ ඔයා ලංකාවේ වෙනත් යුනිවර්සිටි එක රාජ්‍ය විශ්වවිද්‍යාලයක රාජ්‍ය විශ්වවිද්‍යාලය කිව්වහම ලංකාවේ යුනිවර්සිටිස් KDU සහ NDT වගේ ඕනම විශ්වවිද්‍යාලයක ඔයා කිසිම දෙයකට රෙජිස්ටර් වෙලා අනියුක්ත වෙලා ඉන්න බෑව. හරිද? එකෙන් අයින් වෙලා හෝ එහෙම මොනවයි කරන්න පුළුවන්. හැබැයි in my case මමත් යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා තේරිලා ඊට පස්සේ ඒක අයින් වෙලා තමයි ආවේ. කියන්නේ ඇප්ලයි කරා කියලා මේකට ඇප්ලයි නොකර ඉන්න බැරි එකක් නෑ. ඔයාට ඒක කැන්සල් කරලා එන්න පුළුවන්. හැබැයි අර තව ළමයින්ගේ chance එක නැති කරලා එන්න එපා. ඒක කැන්සල් කරලා වෙන ළමයට ඇප්ලයි කරන්න chance එකක් දීලා එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මම මතක් වෙන හැමදේම වගේ කිව්වා ඇප්ලයි කරේ කොහොමද? අවශ්‍ය සුදුසුකම් මොනවද?
මම සෑහෙන්න දවසක් මේ වීඩියෝ එක කරන්න බලන් හිටියා වෙලාවක් එනකම්. මොකද ප්‍රෝග්‍රෑම් එක ගැන මං කියවනේ ගොඩ දෙනෙක් දාලා යනවා. මොකද මාරම එක්සෝස්ටිව් සමහරලාට ඔයාට වෙලාවක්වත් නෑ වෙන දේවල් විශේෂ දේවල් කරන්න මෙහෙ. ගොඩක් වෙලාවට ඔයාට ඉගෙන ගන්න සහ අනිත් දේවල් බලන්න වෙනවා. ඔයාලට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මං කිව්ව ඊයර්ලි වේදන්. ඔය වේදන් ඇත්තටම මෙහෙ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හොයාගන්න වෙයිද? ඒ වේදන් විතරක් නෙමෙයි. ඔයාලා හරියට ස්ටඩීස් මැනේජ් කරගෙන පාර්ට් ටයිම් එකක් කරනවා නම් මෙහි ගෙදරට සල්ලි එවන්න පවා සල්ලි හොයන්න පුළුවන්. මොකද පාර්ට් ටයිම් ජොබ් එක පවා අවර්ලි පේ රේට් එක ලංකාවේ වගේ මම හිතන්නේ 10-5 ගුණයක් වැඩි. ලංකාවේ නෝමල් ජොබ් එක වගේ 5 ගුණයක් 10 ගුණයක් පේ රේට් එකක් තියෙන්න පුළුවන් මෙහි පාර්ට් ටයිම් ජොබ් එක. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අර මං කිව්ව ගාන ඔයාට හොයන්න යයි මං කියවනේ අවුරුද්දට ලක්ෂ 2.5ක් විතර වේදන් එයි කියලා. ඉතින් ඔයාට නිවාඩු කාලේ හම්බුනොත් එහෙම මාසය 1.5ක් 2ක් වගේ ඇතුළත ඔය මුදල හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ටඩීස් පැත්තකට දාලා ජොබ් එකක් කරන්න බලාගෙන නම් ස්කෝලර්ෂිප් එකක් අරන් එන්න එපා. මොකද ඔයාගේ ක්‍රෙඩිට් රික්වයර්මන්ට්ස් ඔයාට නැති වුණාම ඔයා ස්ටඩීස් අතහැරලා දැම්මම ඔයාට ස්කෝලර්ෂිප් එකක් නැහැ. අන්තිමට මොකුත් නැහැ ගෙදර යන්න වෙනවා. ඉතින් අර මං කිව්වා වගේ ඒ ආකල්ප තියාගෙන රට මේ ප්‍රෝග්‍රෑම් එක කරා එන්න එපා. මොකද ඔයා පයිලට් කෙනෙක් වුණොත් ලංකාවේ හිටියත් මොන රටේ හිටියත් සෝමාලියාවේ හිටියත් පයිලට් කෙනෙක්ගේ පඩිය පඩියමයි. හරිද? ඒක මේ මං හිතන්නේ මොන රටේ හිටියත් පයිලට් කෙනෙක්ගේ පඩිය මදි වෙනවා කියලා. ඉතින් වෙන දේවල් බලාපොරොත්තු වෙන්නේ මෙහි ඉන්න ඕනේ එහෙම ඇප්ලයි කරන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම. මොකද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ළමයින්ට එහෙම ස්කෝලර්ෂිප් එක දෙන්න. මොකද මේක මේ ඉගෙන ගැනීමේ අවස්ථාවක්. මේ වගේ ලොකු අවස්ථාවක් මිස්යූස් කරන්නවට ඉතින් පෞද්ගලිකව මමත් කැමති නැහැ. මොකද මං වගේ තැනක ඉඳන් එන ළමයි ගොඩක් ඉන්නවා. හරිද? ඉතින් ඇත්තටම ලැබෙන සුදුසුමට ලැබෙනවා නම් ලොකු දෙයක්. මේක පුළුවන් තරම් ෂෙයා කරලා ඇත්තටම පැෂන් එකක් තියෙන ළමයින්ට යවන්න. මොකද මේ chance එක මාරම රෑ දෙයක්. ලංකාවේ දැන් මම මේ කෝස් එක ෆලෝ කරලා ග්‍රැජුවේට් වුණොත් මම යාලා ඉන්න එක වැඩ කරන්න ගත්තොත් කවදා හරි ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනගෙන. හරිද? උසස් අධ්‍යාපනය නොමිලේ හදාරලා ගුවන් නියමයක් කෙනෙක් ලෝකේ ලංකාවේ පළවෙනි කෙනා මම වෙයි. සරලවම. හරිද? ඉතින් ඒ වගේ chance එකක් මට 2024ත් ඇප්ලයි කරන්න කිසි කෙනෙක් කියන්නේ මම පෞද්ගලිකව try කරා හොයාගන්න. මට එහෙම මම එහෙම මේ qualification එක වෙන දන්න හැටි කිව්වා කවුරු හරි ඉන්නවනම් හොයලා දෙන්න කියලා. එහෙමත් මට හම්බුන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක මම දැන් ගොඩ දවසක් ඉඳන් හිතන් හිටියේ කරන්න එක්සෑම්ස් එක දිගට හැම සතියෙම තිබ්බා. මාස දෙකක් විතර යනකම් එකමාරක් දෙකක් විතර යනකම් දැන් ඉවරයක් නැහැ. ඉතින් මේ හම්බෙච්ච වෙලාවේ දැන් මේ ෆ්ලයිට් ස්කූල් ඉවරලා ඇවිල්ලා ඇඳුම් පිටින්ම මං හිතුවා අද වීඩියෝ එක කරලා දානවා කමක් නැහැ. මේක බලන කෙනෙක් බලයි. හැබැයි මෙතනින් එහාට තවදුරටත් විස්තර ඕන නම් මම වීඩියෝ එකක් ආයෙ ගේනවා මේකට හම්බෙන ප්‍රතිචාර අනුව. ඉතින් ඔයාලගේ මත රඳා පවතිනවා. මම වීඩියෝ එක නිකන් දාන එකේ තේරුමක් නැහැ. නිකන් බලන්න කවුරුත් බලන්නේ නැත්නම් ඒකේ තේරුමක් නැහැනේ. ඉතින් පැෂනේට් කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්න අහන්න. දැන් ඔයා මේක Facebook එකෙන් හරි YouTube එකෙන් හරි දකිනවා නම් YouTube එකේ මම description එකේ දාන්නම් Instagram එක. එහෙම නැත්නම් Facebook එකේ. එතකොට ඔයාලා මාව private contact කරගෙන විස්තර අහන්න පුළුවන්. ඉතින් ඔයා ඒවියේෂන් එක ගැන ඇත්තටම පැෂනේට් කෙනෙක් නම් ඇත්තටම පයිලට් කෙනෙක් වෙන්න ආස නම් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇප්ලයි කරන්න වෙන මේකට ඇප්ලයි කරන්න හේතු ඕනේ නැහැ. මම කිව්වා දැන් තියෙන ප්‍රතිලාභ කෝස් එක නොමිලේ මාසේ වේදම නොමිලේ ඉන්න තැන ගොඩක් දුරට නොමිලේ. එහෙම නැත්නම් ඒකට දීමනාවක් හම්බ වෙනවා. පාර්ට් ටයිම් ජොබ්ස් කරලා ඔයාට සල්ලි හොයාගන්න පුළුවන්. ඔයාට යන වේදම් සමානලාවට ඔයාට ගෙදරට යන්න පුළුවන් සල්ලි එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. පාර්ට් ටයිම් ජොබ්ස් කරන එක කිසි තහනමක් නැහැ. මෙහෙ ළමයි ඕන තරම් කරනවා. සහ මෙහෙ රට ගත්තාම රට ගැනත් ඇත්තටම කියන්න ඕනේ ගොඩාක් මිනිස්සු ගත්තාම එහෙම ඕවලි ෆ්‍රෙන්ඩ්ලි නිකන් ලංකාවේ වගේ ආගන්තුක සත්කාර එහෙම නැහැ. මෙයාලා යුරෝපියන්ස්ලා සාමාන්‍ය ට්‍රැඩිෂනල් යුරෝපියන්ස්ලා හරිද? එයාලගේ සීන් එක එයාලා ඉන්නේ මේ. හැබැයි මේ රට ගත්තාම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා
බර ගානක් ඉන්නවා. මොකද හැම අවුරුද්දෙම ස්කෝලර්ෂිප් එක ළමයි සෑහෙන ගානකට හම්බෙනවා. දැන් මේ නගරේ විතරක් ගත්තොත් ළමයි 30000ක් ඉන්නවා. යුනිවර්සිටි එකේ මං හිතන්නේ 28000ක් වගේ දැනට. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවනේ amount එක. ඒ ඉන්න ළමයින්ගෙන් 125ක් 20ක් වගේම ඉන්ටර්නැෂනල් ළමයි තමයි ඉන්නේ. ළමයි 7000ක් 8000ක් වගේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. ඉතින් මොකද මේ ස්කෝලර්ෂිප් එක අවුරුදු ගාණක් ඉඳන් දැන් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 6ක් 7ක් ඉඳන් පයිලටින් වලට නම් ඉතින් ලංකාවට හම්බෙච්ච පළවෙනි වතාව නිසා කොහොමත් ලංකාවේ පයිලටින් වලට ඇප්ලයි කරපු පළවෙනි කෙනා මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඉතින් ඔයා පැෂන් එකක් තියෙන කෙනෙක් ඊළඟ අවුරුද්දේ 2025 මේකට ඇප්ලයි කරලා එයි කියලා. එහෙම ඉන්න අයට දැනගන්න ෂෙයා කරන්න. මොකද මම කිව්වනේ වටිනාකම මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් හෝ යාට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ ඩිග්‍රී එකේ මුදල් මේ වටිනාකම සහ ඇත්තටම මේකේ රෙයානස් එක ගත්තාම ඒවත් එක කියලා ඉවර කරන්න බෑ. ස්කෝලර්ෂිප් එක ගැන රට ගැන තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. වෙන වීඩියෝ වලින් කියන්නම්. ඉතින් මට ඕනුනේ මේ ඔපචුනිටි එක ගැන මේ පයිලටින් ඔපචුනිටි එක ගැන කියන්න. ඉතින් මං කොච්චර ටයර්ඩ් වුණත් මේ වීඩියෝ එක ගේන්නම ඕනේ මේ කියලා හිතුවා. මම කවුරු හරි කෙනෙක් ප්‍රයෝජනයක් ගයිනේ කියලා. ඉතින් ප්‍රයෝජනයක් තිබ්බනම් ඔයාලා මේකෙන් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් දන්නවනම් මේක ෂෙයා කරන්න දැනගන්න අනිවාර්යෙන්. ප්‍රයෝජනයක් තිබ්බනම් ඔයාලටත් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් මොකද ඒකෙන් මට මොටිවේෂන් එකක් එනවා තව මේ අමාරුවෙන් හරි වීඩියෝ එකක් ගේන්න. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. See you. Bye bye. Nobody ever knows